මගේ දවසේ පළමු රාජකාරිය මම ජිම් එකට යන එක. ඉතින් මේ සතියේ මට දාගන්න වීඩියෝ ටිකක් තිබ්බේ. ඔහෙ මෙහෙන් එකතු කරපු වීඩියෝ ටිකක් තමයි තිබ්බේ. හොඳටම සනීප නෑ. එන්නකෝ මගේ YouTube එකට. ඉතින් මම නැගිට ගමන් මගේ මල් ටිකක් බලනවා. මගේ මල් ගොඩක් තියෙනවා. ඉතින් ලස්සනම වීඩියෝ එකක් මම ඉස්සරහට ඕගොල්ලන්ට ගේන්න. දවස පටන් ගන්න කලින් වර්ක්අවුට් කරලා ආපු ගමන් මල් ටික තමයි මම පොඩ්ඩක් විතර බලන්නේ. ඉතින් මගේ දවස පටන් ගත්තේ ඔන්න ඔය විදිහට. අද සෙන්සුරාදා දවසක ඉඳන් මම ගියා පුතාවත් අරගෙන KFC එකට. එයාව දැම්ම ප්ලේ ග්‍රවුන්ඩ් එකට. මට තිබ්බා නෝට් ටිකක් ලියා ගන්න හෝම්වර්ක් ටිකක් මගේ වැඩපත. ඉතින් මම ඒ ටික පැත්තකට දාලා පාඩුවේ කරගන්න ගමන් පොඩි ස්නැක් එකකුත් ගත්තා. පොඩක් රිෆ්‍රෙෂ් වෙලා දැන් යන්න හදන්නේ ගෙදර. අද දවසේ තව රාජකාරියක් තියෙනවා. අවසර ගොඩක් වෙලා ඉතිරි වෙච්ච තින්දා ගියා චර්ච් එකට. ඉතින් කොච්චිකඩේ චර්ච් එකට ගියාම මාර සැනසීමක් දැනෙනවා. ඉතින් මගේ පුතා හරි වාස්තනක් තමයි එතන. බලන්නකෝ යාගේ වතාවත් ටික ලස්සනට කරන හැටි. ඉතින් ඒක දැක්කට පස්සේ මටත් හරි ආසයි තුනා. මම ඉතින් මගේ පැත්තකට වෙලා ඉතින් එයා දිහා බලාගෙන එක තමයි මම කරන්නේ. ඒ වගේ මමත් කැන්ඩල්ස් ටිකක් අරන් ගිහලා පත්තු කරා. උතන ඉන්න හරි ලස්සන මාළු ටික. මගේ පුතා ගොඩක් වෙලාවට බලන්නේ එතන. ඉතින් ඒ දවසේ වැඩ රාජකාරී ඉවර කරන්නට කලින් තවත් වැඩක් තියෙනවා එයාව අරගෙන යන්න. ඉතින් කොච්චි කඩෙන් අපි ඉවර වෙලා වැඩ ටික අපි ගියා හවස පෝට් සිටි එකට. ඉතින් බබාව මාසෙට වතාවක් පෝට් සිටි අරන් යනවා. මෙන්න මේ පෝට් සිටි එකට ඇතුල් වෙන තැන මාර ෆීලින් එකක් එන්නේ. ඒක හරියට නිකන් වෙනත් රටකට ගියා වගේ. ඔයගොල්ලන්ට දැනෙලා නැද්ද මෙන්න මේ යන ටිකට බලන්නකෝ. ඉරාව බහැලා යනකොට ඒකත් එක්ක ලස්සන මාරම දර්ශනයක් තමයි අපේ ඇස්වලට පේන්නේ. බබාව දැම්මා ස්විමින් වලට. ඉතින් මෙතන ආටිෆිෂල් බීච් එකක් නිසා සේෆ්ටි එක නම් තියෙනවා. ඉතින් ගොඩක් අය මෙතන වෙන දවස්වල නගින මේ පාර නම් ඇත්තටම ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නෑ. අපේ පුතා හොඳට හිතේ හැටියට නාගත්තා. ඉතින් මාත් ඔය අතරේ මට ඕන ටිකේ ෂූට් ටිකක් එහෙම මෙහෙන් කරා. ෆොටෝස් ටිකක් ගත්තා, වීඩියෝ ටිකක් දැම්මා. දැන් ඉතින් මගේ හැටි දැනත් දැක්කොත් එතන ඉතින් ෆොටෝස් ටිකක්. ඔන්න එයා ඉතින් වැලි වල සෙල්ලම් කරනවා. එයා මාත් එක්ක මාර විදිහට මෙතන කියන වතුරෙන් නැල්ල එයා හදන වලට. ඉතින් ඒක ටිකක් බීච් එකට ලං කරලා හදන්න එපා නේද? ඉතින් එයා කොහොමයි try කරනවා ඔන්න ඔය වලට වතුර පුරවන්න. හවස් වේගෙනත් එනවා. මං ගොඩක් try කරා මෙන්න මේ ඉර ලස්සනට ගන්න. අනේ මං ඉතින් ওই වීඩියෝ එක ගත්තට පස්සේ දැක්ක හැටි. හවස 6 වෙනකොට ළමයි අපිව මෙතනින් අයින් කරනවා. ඒකේ රීසන් එක නම් මන් දන්නේ නැහැ. ඉතින් ඉතින් අපි ගියා වන් ගෝල්ෆ් ෆේස් එකට. බබා හරිම ආස ඩෝනට් ටිකක් තියෙනවා මෙතන. ඩෝනට් ලවර්ස් කෙනෙක් නෙමෙයි මම නම්. ඕගොල්ලෝ ඩෝනට් වලට ආස නම් වන් ගෝල්ෆ් ෆේස් එකේ තියෙන ඩෝනට් මාරම රසයි. එක ෆ්ලේවර්ස් වලට තියෙනවා. අපේ පොඩ්ඩක් නම් ගන්න චොක්ලට්. ඒකත් නරකම නෑ. ඩෝනට් ලව කෙනෙක් නම් ඇවිල්ලා ඩෝනට් එකක් කන්න. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. මන් ඔය ආස නෑ ඔයාට. එයා එක ඩෝනට් එක කන ගමන් මාත් ඉතින් ස්නැක් එකක් අරන් පැත්තකට වෙලා කෑවා. ඉතින් මගේ වැඩේ ඉතින් මොන හරි වීඩියෝ එකක් කරන එක ලොකු වීඩියෝ ගන්න බෑ. මට හරි ලැජ්ජාවක් තියෙනවනේ මන්ද. ඒක මට කියන්න තේරෙන්නේ නෑ. ඔන්න ඉතින් පොඩි shopping පාරකුත් දාලා අද මෙතන යන්න හදන්නේ. ඊට ලොකු වැඩක් තියෙනවා මට. ඉතින් ඒකට රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. ඉතින් ඔන්න මං අර ඊයේ කියපු දවසේ අද දවසේ මගේ ෆොටෝ ෂූට් එකට මම ලෑස්ති වෙනවා. ඉතින් මල් ගොඩාක් එහෙම මෙහෙන් එකතු කරගත්තා. මට ඕනේ වුණේ මල් ෂූට් එකක් කරන්න. ලොකු කාලයකට පස්සේනේ මම මේ ෂූට් එක කරන්නේ ළමයි. ඉතින් මට හිතුණා ඉතින් මේ ෂූට් එකට පොඩි වෙනසක් කරන්න. ඉතින් මල් ටිකත් එකතු කරගෙන මම ගියා මගේ මේකප් එකට. ඉතින් මගේ මේකප් එක වෙන්නේ බ්‍රයිඩල් ඉඳුවරි. ඉතින් එයා ඇත්තටම ලස්සනට මේකප් එකක් කරලා දෙනවා. මට ඕනි විදිහට හැම ෂූට් එකටම එයා තමයි මේකප් කරන්නේ. ඉතින් එයා මේකප් එක දාලා මම ඉතින් බැලුවා ලස්සන. මට පොඩ්ඩක් හෙවි මේකප් එකක් ඕන වුණේ ළමයි. මේ ෆොටෝ ෂූට් එකකට යනකොට පොඩ්ඩක් හෙවි මේකප් එකක් මම දාගන්නවා. මම නෙමෙයි ඔක දැම්මේ බ්‍රයිඩල් ඉඳුවරි හෝමගම. ඉතින් එයා මගේ හෙයාර් ස්ටයිල් එක හදලා මට වීඩියෝ එකක් කරන් පෙන්නුවා මෙන්න නාගේ වාගේ හෙයාර් ස්ටයිල් එක කියලා. ඕකෙන් චුට්ටක් ෆොටෝස් ටිකක් ගන්න ඕන කියලා මම හිතුවා. ඉතින් යන ගමන් ඉතින් මාතුන් ඔහේ එක වීඩියෝ ගන්නවා. අනේ මන්දා මේකප් එකක් දැම්ම මටත් හිතන දේවල්. ඉතින් මං කියන දේවල් ඉතින් මගේ ෆොටෝග්‍රැෆර්ට ඇහෙන්නේ නැහැ. එයා කියන දේවල් මට ඇහෙන්නේ නැහැ. මම මොනවද කිව යනවා. ඉතින් කාලෙකට පස්සේනේ මේ ෂූට් එක කරන්නේ. ඇත්තටම ළමයි මම ඊට කලිනුත් කරේ මේ ෆොටෝග්‍රැෆර් එක්කම තමයි අසංක. එයාගේ ෆොටෝස් මාර ලස්සනයි. ලස්සනට එයා මට කැප්චර් කරලා දෙනවා. ඒ අවුරුදු 3කට කලින් තමයි මම ෆොටෝ ෂූට් එකක් කරේ.
ඉතින් මේ පාරත් මම එයාත් එක්කම කරන්න හිතුවා. මම මෙතන කියන දේවල් නම් මට තේරෙන්නේ නැහැ ළමයි. ඉතින් අපි ඉස්සර වෙලාම ෂූට් එක කරේ ගංගාරාමේ. ඊට පස්සේ මට අර හෙයාර් ස්ටයිල් එක පොඩ්ඩක් අවුල් වගේ. මම ඒක ගැලෙව්වා. ගලවලා මෙන්න මේ කාගීස් බිල්ඩින් එක ගාව ඉතින් ෂූට් එක කරා. මෙතන නම් ළමයි මාර ඇඩ් එකක් වුණා මම මහපාරේ. හැමෝම මගේ දිහා බල යනවා. අනේ මටත් ඉතින් පොඩි ගැම්මක් ආවා. මම මේක වීඩියෝ එක කරනවා කියලා එයා දන්නේ නැහැ. දුවගෙන ඇවිල්ලා එතනින් වීඩියෝ එඩිට් ගත්තා. ඒ තමයි අපි මගේ ෆොටෝග්‍රැෆි කරන අය. ළමයි මට ගොඩක් සනීප නැහැ. ඉතින් මේ ඔය වොයිස් එක එහෙම වුණාට මොකද අවුලක් හිතන්න එපා. ඔය මම පෙන්නන්නේ මගේ ඩ්‍රෙස් එක. ඔය ඩ්‍රෙස් එක කරලා දෙන ප්‍රියංකා සඳමාලි අක්කා. යා මාර විදිහට ලස්සනට කරලා දුන්නා. ඉතින් ළමයි ඉතින් ඔය වීඩියෝ එක මම අරගෙන ඉතින් ඔයගලන්ට පෙන්නන්න ඉතින් අදවසේ කරන දේවල්. ඉතින් ළමයි එකක් කියන්න ඕනේ මට නිකන් පර්ෆෙක්ට් වැඩ කරන්න තේරෙන්නේ නැහැ තාම. මේක ස්ටාර්ට් එකේ ඉන්න සෝරි වෙන්න කියලාත් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ලස්සනයි නේද මල් ටික? ඉතින් මං කිව්වා වීඩියෝ එකක් අරන් දෙන්න YouTube එකට දාන්න කියලා. අනේ මන් දැන් මනුස්සය අරන් දුන්න හැටි. ඒක කවන්න ඩ්‍රෙස් එක ලස්සනට පෙරුණා. ලස්සන ෆොටෝස් ටිකක් නම් බලා ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලන්ට ඉස්සරහට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් එදා ෂූට් එක වුණේ. ටිකක් මහන්සියක් දැනුවේ නැහැ හවස් වරුව හින්දා. එදා මෙතන ගොඩක් ක්‍රවුඩ් එක හිටියා. ගොඩක් කියන්නේ ෂූට් කරන අය හිටියා. කපල් ෂූට්ස්, වෙඩින් ෂූට්ස් ඔය වගේ දේවල් තිබ්බා. හැබැයි මොඩල් කෙනෙක් විදිහට හිටියේ මං විතරයි. ඉතින් ඒක පොඩි ගැම්මක් අරන් තමයි මම ෂූට් එක කෙරුවේ. ඇත්තට මේ ඩ්‍රෙස් එක මාර ලස්සනයි. දැන් ඔහොම චපියට පෙරුණාට ළමයි ඕකේ ෆොටෝස් ටිකේ එළියට එනකොට නම් මාර ලස්සනක් තියෙයි. මම ප්‍රියංකා කිට ඇත්තටම thank you කියලා කියනවා. ලස්සනට මන් දෙන රෙදි කෑල්ල කොහොම වුණත් එයා මට ෂූට් එකට ඕන විදිහට එකක් හදලා දෙනවා. ඉතින් දවසේ ඉවර කරන්න හදන්නේ ළමයි. හරි මහන්සි පැයක් ටිකක් වුණත් මෙහෙම පෝස් කරලා ඔය මගේ මල් ටිකක් අරගෙන මම පොඩි රවුමක් කරගෙන හදන්නේ මේ ලොකේෂන් එක පෙන්නන්න. මේක ඇත්තට නිදහසේ මෙන්න මේ හරිය ෂූට් කරන්න පුළුවන්. ඒ ලොකේෂන් එකේ බියුටි එකක් තියෙනවා. ගොඩක් අය මෙතන දන්න හින්දා. ඉතින් අමුතුවෙන් ඕක පෙන්නන්න ඕන කමකුත් නැහැ. ඉතින් සෝරි වෙන්න ඕනේ මගේ වොයිස් එකට මම ආයි කියනවා. මම මේ වෙනකොට නම් වොයිස් කරන හොද්දටම අසනීපල. දවස නිමා කරේ ඔය විදිහට. ඉතින් අපි පොඩි ස්නෑක් එකක් කාලා නෙස්කැෆේ එකක් බීලා අපි ගියා අපේ ගෙවල් වලට. ඉතින් ළමයි ගොඩක් ආදරේ ඔයාලට මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් ඒ වගේම ගොඩක් ආදරෙන් එල්ලීමක් කරන මගේ YouTube එක subscribe කරන්න, like කරන්න, comment කරන්න කියලා. ඉතින් මගේ පළවෙනි වීඩියෝට ගොඩාක් ප්‍රතිචාර තිබුණා. ගොඩක්ම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම.